Hello guys, ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා සනී ටෙකින් YouTube channel එක ගැන. තව සුපිරි ක්‍රියේටිව් වීඩියෝ එකක් එක්ක. හරි ඉතින් ඔක්කොටම කලින් මතක් කරනවා ලබන්නා වූ 2029 වසර සාමය සතුට පිරි බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නවසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ඉතින් මම ආරාධනා කරනවා ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. හරි guys ඉතින් මගේ channel එක subscribersලා 20ට ළඟයි. මට හිතන පොඩි giveaway එකක් දෙන්න ඕනි කියලා. හරි guys මම ඔයාලට giveaway එක පිළිබඳව වැඩිදුර තොරතුරු comment post එකකින් දැනුම් දෙන්නම්. හරි ඉතින් මේ giveaway එක පිළිබඳව තොරතුරු ඔයාලට කලින්ම ඔයා ගාවටම notification එක ගෙන්න ගන්න ඕන නම් දැන්ම අපේ channel එක subscribe කරලා ඊටියා පැත්තේ තියෙන bell notification එක තෝල් කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට මේ giveaway එක කලින්ම ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි ඔයාලා දැකලා ඇති මේ වීඩියෝ content TikTok එකේ TikTok creatorsලා publish කරලා තිනවා. හරි ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ විදියට ඔයාගේ content එක ඔයාගේ phone එකෙන් edit කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අද අපි යමු වීඩියෝ එකට. I'ma flex on my ex, flex on the hoe. You still be in my head, so I'ma let you know. I realize how much I want you when I let you. හරි guys ඔයාලා ඉස්සෙල්ලාම මෙන්න මේ වීඩියෝ එක content එක create කරගන්න InShot කියලා app එකක් ඕන වෙනවා. ඔයාලා InShot කියන app එක download කරලා ඒකට log වෙන්න. හරි ඊට පස්සේ ඔයාලට පස්සේ මැදින් වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් වීඩියෝ කියලා icon එකක් අන්න ඒක උඩ touch කරන්න. ඊට පස්සේ උඩින් බලා ගන්න පුළුවන් කොළ පාට new කියලා touch මේ icon එකක් ඒක උඩ click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට ඕනේ වීඩියෝ එක මේකෙන් select කරලා පහතින් තියෙන හරි ලකුණ උඩ touch කරන්න. හරි guys ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට පස්සේ වීඩියෝ එකට පොඩ්ඩක් එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් mute කියලා බටන් එකක්. අන්න ඒක mute කරගන්න. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ තියෙන සම්පූර්ණ ශබ්දය on කරගන්න. හරි ඔයාලට මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි guys ඊට පස්සේ ඔයාලට උඩ tool bar එකේ පොඩ්ඩක් එහා පැත්තට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා PIP කියලා icon එක. අන්න ඒක උඩ touch කරන්න. හරි guys ඊට පස්සේ ඔයාලට මේකට ඕන වෙනවා overlay කියලා මේ පොඩි වීඩියෝ කෑල්ලක් ඔයක ඔයාලට TikTok එකෙන් download කරගන්න පුළුවන්. ඔයාලා ඊට පස්සේ වීඩියෝ එක download කරගෙන ඒ වීඩියෝ select කරගන්න. හරි guys මම මේ විදිහට මගේ වීඩියෝ එක select කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලා මේ වීඩියෝ එක උඩ ටච් කරලා ඊට පහතින් තියෙනවා ඊට එහා පැත්තෙන් තියෙන වොලියුම් කියලා බටන් එකක්. අන්න ඒ වොලියුම් කියන එකත් අඩු කරගන්න. මොකද නැත්තම් ඔයාලට ඒ ඕවර්ලේ එකේ තියෙන සින්දුවත් මෙන්න මේකට ඇඩ් වෙනවා. ඊට පස්සේ ඕවර්ලේ කියන එකේ එහා පැත්තේ පොඩි ඇරෝ එකක් තියෙනවා. ඒක ඇදලා ඔයාලට මේ ඕවර්ලේ එක ලොකු කරගන්න ඕනේ ඔයාගේ ස්ක්‍රීන් එකේ ගානට. මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ උඩ tool bar එකේ පොඩ්ඩක් එහා පැත්තට ගියාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට උඩ tool bar එකේ පොඩ්ඩක් එහා පැත්තට ගියාට බලා ගන්න පුළුවන් bend කියලා icon එක. අන්න ඒක උඩ touch කරන්න. හරි ඊට පස්සේ උඩ තියෙන පොඩි CI කියලා පොඩි bar එකක්. අන්න ඒක ඔයාගේ වීඩියෝ එක පේන තරමට අඩු කරගන්න. හොදටම අඩු කරන්න යන්න එපා. එතකොට ඔයාගේ overlay එක වැටෙන්නේ නැහැ. පොඩ්ඩක් අඩු කරගන්න. හරි guys ඊට පස්සේ ඔයාලා එහා පැත්තේ තියෙන හරි ලකුණ උඩ touch කරන්න. හරි ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපේ දැන් වීඩියෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. අර පොඩ්ඩක් ඕවර්ලේ ගතියත් එක්ක පොඩි ලුක් එකක් ඇවිල්ලා දින අපේ වීඩියෝ එකේ. හරි guys ඊට පස්සේ උඩින් තියෙන හරි ලකුණ උඩ touch කරගන්න. හරි guys ඊට පස්සේ ඔයාලා tool bar එකේ පොඩ්ඩක් වම් පැත්තට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් audio කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ ඊට පැත්තෙන් තියෙන music කියන එක උඩ touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් බා එක extract audio from video කියලා අන්න ඒක touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට ඔයාගේ gallery එකේ තියෙන මේ වීඩියෝ එක audio එකක් මේකට add කරගන්න ඕනි. මම මේ විදිහට මගේ audio එක මම මේකට add කරගන්නවා. හරි guys ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකයි ඔඩියෝ එකයි ඇත්තටම ලස්සනට හැදිලා තිනවා. ඔයාලට පුළුවන් මේ ඔඩියෝ එක ලස්සනට කස්ටමයිස් කරගන්න. හරි ඊට පස්සේ ඒ උඩින් තියෙන හරි ලකුණට ටච් කරන්න.
හරි guys ඔයාලා වීඩියෝ එක ප්ලේ කරලා බලන්න ඔයාගේ වීඩියෝ එකත් එක්ක ඔඩියෝ එක ලස්සනට අවිල්ලා තියෙනවා. හරි guys ඊට පස්සේ ටූල් බාර් එකේ පොඩ්ඩක් එහා පැත්තට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් කියලා. අන්න ඒගොල්ලෝ ටෙක්ස්ට් කියන එක ටච් කරලා මෙන්න මේක ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මේ විදිහට මගේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ ඔයා කැමති ක්වෙස්ට් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම නිකන් ඔයාලට එක්සැම්පල් එකක් විදිහට මම මේකේ PC bit කියලා පොඩි ටෙක්ස්ට් එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් දාගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මේකේ එහා පැත්තෙන් තියෙනවා නිකන් අර පාට තියෙන රෝදයක් වගේ එකක්. අන්න ඒකෙන් ඔයාලට මේකේ කලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම එහා පැත්තෙන් ෆොන්ට් කියන එක ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන් ඔයාගේ මේ ටෙක්ස්ට් එකේ. හරි ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපේ ටෙක්ස්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ආයෙ ඕක එඩිට් කරලා ඔයාලට ෆොන්ට් එකට එහා පැත්තෙන් තියෙන පොඩි ටූල් එක අන්න ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ මේ ටෙක්ස්ට් එකේ වෙන්න පුළුවන් වෙනස්කම් ටික ඔයාලට මේකෙන් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් එකේ සයිස් එක මොකද්ද අකුරු අතර ස්පේස් එක ඒ වගේම ටෙක්ස්ට් එකේ ප්‍රමාණය තව මේක ඉටැලික් බෝල්ඩ් ඒ වගේම තව එක එක විදිහ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා කැමති ඩිසයින් එකක් ඔයා මේකට ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ඩිසයින් උත් තියෙනවා. ඔයා කැමති ඩිසයින් එකට මේක ඇඩ් කරගෙන හරි ලකුණු ටච් කරගන්න. හරි guys ඊට පස්සේ ඔයාලට පොඩ්ඩක් එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් නිකන් අර අයිකන් එකක් උඩ පහළ යනවා. ඒ කියන්නේ මෙන්න මේකට ඇනිමේෂන් ඇඩ් කරගන්න පුළුවන් කියලා. ඔය පහදින් පේන්නේ ඔයාගේ ෆ්‍රොන්ට් එකට වැටෙන්න ඕනේ ඇනිමේෂන් ටික. මෙන්න මේ විදිහට ඔයාගේ ඇනිමේෂන් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයා කැමති ඇනිමේෂන් එක මේකේ සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න පුළුවන්. මම මේ විදිහට මම කැමති ඇනිමේෂන් එක මෙන්න මේකට ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් in out වගේම loop කියලා බටන් එකක්. loop කියන එකෙන් නම් වෙන්නේ ඔයාගේ ඇනිමේෂන් එක ඔයාගේ අවශ්‍ය ප්‍රමාණයට දිගටම කස්ටමයිස් කරගන්න එක. මෙන්න මේ විදිහට ඔයාගේ ඇනිමේෂන් එක දිගටම වැඩෙන්න ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මම නම් හිතන්නේ ඒක එච්චර මෙව වෙයි කියලා. මම නම් ඒකට in එකයි out එකයි දාලා හරි ලකුණු ටච් කරගන්නවා. මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලට ටෙක්ස්ට් එක පොඩ්ඩක් අර ස්ක්‍රීන් එකේ උඩට ගිහිල්ලා ස්ටේබල් කරලා මේ මොකද්ද මේ ටෙක්ස්ට් එක පොඩි කරගන්න ඕනේ. නැත්නම් ඔයාලට වීඩියෝ එකේ ක්වොලිටි එන්නේ නැහැ. ඔයා දැකලා ඇති මෙන්න මේ වගේ වීඩියෝ TikTok content දැකලා ඇති. අන්න ඒ විදිහට පොඩ්ඩක් ටෙක්ස්ට් එක පොඩි කරගන්න. මේ විදිහට ටෙක්ස්ට් එක පොඩි කරගෙන දිගටම අදින්න. හරි guys ඊට පස්සේ ඔයාලා ඒක උඩ තියෙන හරි ලකුණු ටච් කරගෙන ඔයාගේ වීඩියෝ පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. මෙන්න මේ විදිහට ඇනිමේෂන් එකයි වීඩියෝ එකයි මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. හරි guys ඊට පස්සේ ඔයාලට උඩ ටූල් බාර් එකේ පොඩ්ඩක් එහා පැත්තට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඇනිමේෂන් කියලා. අර අපි ඉස්සෙල්ලාම ඇඩ් කරේ ටෙක්ස්ට් එකට ඇනිමේෂන් එකක් නේ. දැන් අපි ඇඩ් කරන්න යන්නේ වීඩියෝ එකට ඇනිමේෂන් එකක්. අන්න ඒකෙත් in out loop වගේ loop තව කොම්බෝ කියලා බෑක් එකකුත් තියෙනවා. කොම්බෝ කියන එකේ නම් වෙන්නේ in එකයි out එකයි දෙකම තියෙනවා. ඔයාලට කැමති දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ in එක දානවා නම් in එක out එක දානවා නම් out එක in එකයි out එකයි දෙකම දානවා නම් ඒ විදිහට ඔයාලට පුළුවන් in එකයි out එකයි නැත්තම් කොම්බෝ එක නැත්තම් loop එක. ඒ කියන්නේ ඔය තුනම එකට කරන්න බෑ. මොකද ඒ වීඩියෝ එක එතකොට මෙව වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිලෙක්ට් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔන්න එක ඇඩ් කරගන්න. මේ විදිහට ඔයාගේ කොම්බෝ පැක් නම් ගොඩක් තියෙනවා. හරි කොම්බෝ එකක් ඇඩ් කරනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් නම් අර ඩියුරේෂන් එකක් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ ඔරලෝසුවක් වගේ එකක්. අන්න ඒක ඒ ලයින් එක පොඩ්ඩක් එහා දිගටම කරාට පස්සේ ඔයාගේ කොම්බෝ පැක් එක මුළු වීඩියෝ එකටම ඇඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ප්ලේ කරාට පස්සේ in එකයි out එකයි දෙකම ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. ඔන්න විදිහට. හරි. මම ඊට පස්සේ මම කැමති දේවල් ටික මම මේකට ඇඩ් කරගෙන උඩින් තියෙන හරි ලකුණුවට ටච් කරගන්නවා. හරි guys ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පේ කරලා බැලුවාට පස්සේ බලා ගන්න පුළුවන් අපේ ඇනිමේෂන් උයි ටෙක්ස්ට් එක ඇනිමේෂන් උයි ඒ වගේ අපේ වීඩියෝ එකයි ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි guys ඊට පස්සේ ටූල් බාර් එකේ පොඩ්ඩක් එහා පැත්තට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඉෆෙක්ට් කියලා පොඩි ටූල් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඉෆෙක්ට් කියන එක ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ ෆිල්ටර් කියලා
මේ ඔප්ෂන් එකක් එන්නේ ඒක ටච් කරන්න. ඔයාලට ඊට පස්සේ මෙන්න මේකේ මේන් වීඩියෝ එකට පොඩි ෆිල්ටර්ස් ඇඩ් කරගන්න පුළුවන්. මේකේ ෆිල්ටර්ස් ගොඩක් තියෙනවා. සමහර ඒවා නම් Pro ඒ කියන්නේ Windows මොකද්ද මේ InShot Pro එක ගත්තට පස්සේ තමයි එන්නේ ඒවා නම් ඇක්ටිව් වෙන්නේ. නැත්තම් ඔයාලට ප්‍රී දෙන ඒවා මේකට යූස් කරන්න පුළුවන්. මම නම් මේකේ වැඩිපුර යූස් කරන්නේ Moody කියලා පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා. අන්න ඒක තමයි යූස් කරන්නේ. හරි. අන්න මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එකට පොඩි ක්වොලිටි එකක් ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන්. එච්චර ලොකුවට ක්වොලිටි එක පේන්නේ නැහැ. මොකද ඕවර්ලේ එක දාලා තියෙන නිසා. අර කලින්ට වැඩිය පොඩි ඩීටේල් හයිලයිට් ගතියක් බලා ගන්න පුළුවන්. හරි ගයිඩ් ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් අර InShot කියන watermark එක. ඔයාලා මේ watermark එක නැති කර ගන්න පුළුවන් InShot Pro කියන එකෙන්. නැත්නම් ඇඩ් එකක් බලලා ඔයාලට මේ watermark එක නැති කර ගන්න පුළුවන්. මම මේ විදිහට ඇඩ් එකක් බලලා තමයි මේ watermark අයින් කරගන්නේ. මෙන්න මේ විදිහට ඇඩ් එක ප්ලේ වෙනකන් ඉඳලා watermark එක අයින් වෙනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකේ watermark එක නැති වෙලා තියෙනවා. එතකොට තමයි අපේ වීඩියෝ එක හරිම ක්වොලිටි එන්නේ. මොකද නැත්තම් අර watermark එක තියේදී වීඩියෝ එකේ ක්වොලිටි යනවා. මොකද කැතයි එතකොට. හරි අපේ වීඩියෝ එක දැන් එඩිටින් වැඩ ටික නම් ඉවරයි. ඔයාලට පුළුවන් ඔයා එඩිට් කරනකොට තව ඔප්ෂන් දාලා ලස්සට එඩිට් කරගන්න. මම මේ ඔයාලට කියා දෙන්න ඕනවට තමයි මම මේ එඩිට් කරගන්නේ. හරි මෙන්න මේ විදිහට අපේ දාපු ඇනිමේෂන් ඒ වගේම ටෙක්ස්ට් ඇනිමේෂන් ඒ වගේම ෆිල්ටර් අපේ වීඩියෝට ඇඩ් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ උඩ තියෙන එක්ස්පෝර්ට් බටන් එකෙන් ඔයාලට මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මේකේ තියෙනවා FPS ගාන ඒ වගේම රෙසලූෂන් එක. ඔයාලා මම නම් රෙකමන්ඩ් කරන්නේ රෙසලූෂන් එක 1080p දාලා FPS 30 FPS දාන්න. මොකද 60 FPS දැම්මොත් එහෙම ඔයා රෙකෝඩ් කරන්නේ ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් නම් ඔයාගේ FPS 60 දැම්මට කමක් නැහැ. එතකොට පොඩ්ඩක් අර වීඩියෝ ක්වොලිටි පොඩ්ඩක් යනවා. මම නම් කියන්නේ මේ 30 FPS දාලා ඔයාලට මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. උඩ තියෙන එක්ස්පෝර්ට් බටන් එකෙන් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. හරි guys දැන් අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙන ගමන් තමයි තියෙන්නේ. මෙන්න මේ එක්ස්පෝර්ට් වෙන්නේ අර සර්කල් එක 100ට පිරුණාට පස්සේ තමයි ඔයාගේ මේ වීඩියෝ එක ගැලරියට සේව් වෙන්නේ. මෙන්න මේ විදිහට 100ට පිරෙනකන් අපිට ඉන්න වෙනවා. හරි guys දැන් අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙන ගමන් තමයි තියෙන්නේ. හරි දැන් අපේ වීඩියෝ එක සේව් වෙලා තමයි තියෙන්නේ. ඔයාලට මේක ඔයාගේ ගැලරියෙන් බලා ගන්න පුළුවන්. හරි ඉතින් කොහොමද මම ගෙන ආපු වීඩියෝ එක ඔයාලට මේ වීඩියෝ එක වටිනවා නම් මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell notification එක all කරලා තියාගන්න. මම මුලදී කිව්වා වගේ giveaway එකක් දෙනවා. ඔයාලට ඒ giveaway එකට set වෙන්න පුළුවන්. තව මම මේකට මගේ channel එකට WhatsApp channel එකක් හැදලා තින්නේ. මම AI වීඩියෝ එකක් ගෙන ආපු ගමන් ඒ වගේම තව WhatsApp channel එකේ ඒ වගේම YouTube channel එකේ වෙන වෙනස්කම් තව වීඩියෝ එකක් ඉදිරියට වැටෙනවා නම් මම ඒ වගේ තව දේවල් මම WhatsApp channel එකේ මම ඇඩ් කරන්න හිතන් ඉන්නවා. ඔයාලට පුළුවන් මගේ WhatsApp channel follow කරලා තියාගන්න. එහෙනම් අදට අපේ වීඩියෝ එක කරයි. ඔයාලට සුබ දවසක්.